අවසන් කරන්න කිට්ටු කරනවා. ඉතුරු විස්තර සභාගත කරමින් කෙසේ වුවත් මහින්ද චින්තනයේ කඩවුණු පොරොන්දු සේම නොව අපට සැබවින්ම සුබ අනාගතයක් පතන්න හැකි රටක් උදා කරන්න කටයුතු කරයි කියා මා ප්‍රාර්ථනා කරමින් අවසාන වශයෙන් මා මේ ගන්න හුස්මටත් මට ලැබුණ නොලැබුණ සියලුම දේට දෙවියන් වහන්සේට ස්තුතිය ගෞරවය පුද කරමින් සියලුම දෙනාට තමන්ගේ ධර්මය හා ආගමෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි නියෝජක. ස්තුතියි. අපි දේශපාලන චරිතත් එක්ක කතා කරද්දී ලංකාවට ගැලපෙන දේශපාලන ක්‍රමය මොකක්ද කියන කාරණාව පිළිබඳ සාකච්ඡා කරනවා. ඔබට අනුව අපේ රටට ගැලපෙන ක්‍රමය මොකක්ද? ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනවා. ව්‍යවස්ථා සංශෝධන වලින් වඩා උචිත වෙන්නේ මොකක් වෙයිද? මොකක්ද සුදුසු ක්‍රමය? ව්‍යවස්ථා සංශෝධන. ඒ කියන්නේ දැන් ප්‍රෙසිඩෙන්ෂල් අපි ඔබට තේරෙන ආකාරයකට ඉතින් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනවා, 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනවා, මේ ව්‍යවස්ථා බලාත්මක කරන්න ඕනේ, මේ සංශෝධන සිදු කරන්න ඕනේ කියනවා. මම ඒවට එකඟද? ඔබ පැහැදිලි කරන්න. එකඟ පොස්තුති. අනිවාර්යෙන් 13 වෙනි සංශෝධනය අපි එකඟයි. ඒ ඔබේ කොලේ තියෙන නිසා නැහැ. කොල්ලා නෑ ඒ කියන්නේ ඔය ක්‍රමයේ අතරම දැන් අපි ඉතිහාසය මම පැහැදිලි කරන්න ඕන නෑ මම හිතන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම කියන්නේ දැන් ඒ බලය මේ බෙදලා ගිය විදිහයි උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳන්න ඒක උදව් වෙච්ච විදිහයි ශක්තිය වෙච්ච විදිහෙන් ඒක මට කිසිම විරෝධතාවයක් නැහැ. ඒ කියන්නේ administrative පැත්තෙන් උනත් පිළිවෙලට ඔය කටයුතු කළ යන්න පුළුවන් කරගෙන යන්න පුළුවන්. එකක වෙනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒකද? ඒතර 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මේව ගැලපෙනවද නැද්ද කියලා දිල්ක මගෙන් අහන්නේ. ඔව් අපේ ක්‍රමය අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ගැලපෙනවා. මේක ගැලපෙනවද? මේක සුදුසුද? මේකද හරි ක්‍රමය? මොකද අපි රටක් පාලනය කරද්දී අපිට ගැලපෙන වඩාත් ගැලපෙන ක්‍රමවේදය හොයාගන්න ඕනේ. ඒ ක්‍රමය ගැන මම ඔබෙන් අහන්නේ. මේ ක්‍රමය ගැන මට කිසිම විරුද්ධතාවයක් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයටත් එකඟයි. ඔව් අනිවාර්යයෙන්. ඒක කොලේ තියෙන නිසා. අනේ නැහැ.